අප අවසන් වලට හමු වූයේ මීට වසර 15කටත් පමණ පෙරය. ඒ අප පෙම්වතුන් ලෙස හමු වූ අවසාන දිනදීය. ඉන්පසු කිසිදාක ඇයව හමු නොවීමට මා වග බලා ගතිමි. ඇයගෙන් නා සිය ගණන් ලියුම් වලට පිළිතුරු නොලිව්වෙමි. නිවසටම ආ දිනක මා කොළඹ ගියා යයි නැගණිය අතේ පවසා ඇයව නැවත හරවා යැව්වෙමි. වසර 6ක් කළ ප්‍රේමය එසේ හිටි හැටියේ අත්හැර දැමීම ඇයට සුවදායක නොවෙන්නට ඇති බව මට නිශ්චිතය. මන්ද මටද එය එතරම් සුවදායක අත්දැකීමක් නොවිය. මාගේ ආත්මය තරම් වූ ඇය එසේ අත්හැර දැමීම මාහට ඊටා වේදනාගෙන දුන්නකි. ඇගේ නම සුවස්තිකාය. නම තරම්ම ඇය රූමත්ය. අප දෙදෙනාගේ වියෝවෙන් පසුව ඈ විෂාද තත්ත්වයට පත් වූ බව මාහට ඇගේ මිතුරියක් කරහා දැන ගැනීමට ලැබිණි. එම පුවත මාහද වඩාත් පුළුස්සා දැමීය. මා අපේක්ෂා කළේ එවන්නක් නොවේ. කාලය ගත වීය. දින සතිවලටත් සති මාසවලටත් පෙරලිනි. ඇය තරමක් යථා තත්ත්වයට පත් වූ බව මාහට දැනගන්න ලැබුණි. මා වෙනත් තරුණියක සමග ප්‍රේම සම්බන්ධයක් පටන්ගත් බවට ගිය පුවත ඈ දැන ගැනීම ඊට රුකුලක් වූවා විය හැක. ඇයට මා දැන් වරදකරුවෙකි. රැවටිලිකාරයෙකි. මා වැන්නෙක් ජීවිතයෙන් ඉවත්ව යාම ගැන ඈ සතුටු වනවා විය හැක. කෙසේ වෙතත් ඇය පසු කලෙක යථා තත්ත්වයට පත් වූ බව මාහට අසන්නට ලැබීම ඉතාමත් සතුටදායක විය. පුරා වසර 6ක් ප්‍රාණ සමව ප්‍රේම කළ ඇයව අත්හැරීමට හේතුව යහළුවන් පමණක් නොව රෝගාතුරව සිටි අම්මා පවා දිනක් මගෙන් කනට කර ඇසීය. මා එවිට ඇයට පැවසුවේ එයාට ගෙදරින් හොඳ කෙනෙක් බලලා කියාය. මා ඇයව අත්හැරි බවට කිසිදු හේතුවක් කිසිවෙකුට පැවසුවේ නැත. සමාජයටද මා තවත් එක් වැරදි කරුවෙක් පමණි. නංගීද වරක් මාගෙන් වරදකාරී ස්වරයකින් තමුසේ මොකක්ද ස්වස්තිර කියලා ඇව්වේ වෙන කෙල්ලෙක් එක්ක තමුසේ ආලුනා කියලා? ඇයි ඒ වගේ බොරුවක් කිව්වේ කෙල්ලට? මා ඊටද පිළිතුරු නොදී ඉන් පැන ගියමි. ඇයව හැර ගිය පසු මා කිසිදු ප්‍රේම සම්බන්ධයක් ඇති කරගත්තේ නැත. ඇයව අතින් අතහැරියත් කිසි දිනක සිතින් අතහැරීමට මාහට හැකියාවක් ලැබුණේ නැත. ඇය මාගේ ප්‍රාණ සම යුවතියයි. වසර 15කට පසුව ඊයේ දින ඇය හයරයක් ඉල්ලමින් මාගේ ත්‍රිවිලයට අත දැමුවාය. ඇය බව නොදැන මා ත්‍රිවිලය නැවැත් වූ අතර ඇයද මා බව නොදැන ත්‍රිවිලයට නැගගත්තාය. විනාඩියකට පසු අප දෙදෙනාගේ මැස් එකිනෙක හමු වූ අතර ඒ අහමු හඹුවීම දැඩි නිහඬියාවක් ඇති කළේය. නිහඬියාව බිඳිමින් මා ඈගෙන් කොහොමද යයි ඇසුවෙමි. ඇයද සිහින් හඬින් පිළිතුරු පෑවිමි. තවම මා ඈහට වැරදිකරුවෙකි. මා ඇසූ ප්‍රශ්නවලට පමණක් කෙටි පිළිතුරු දීමෙන් මට ඒ බව සනාථ විනි. ඇය දැන් විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරියක්. දරුවන් දෙදෙනෙකුගේ මවක්. ආදරණීය සැමියෙකුගේ බිරිඳක් බව මට දැනගන්න ලැබිනි. ඇය දැන් ඉතා සුපභෝගී ජීවිතයක් ගත කරයි. ගමනාන්තර පැමිණි මාහට රුපියල් 600ක් දී ඈ ගියේ තේමහල් සුපභෝගී නිවසක් කරාය. ඇයව අත්හැරීමට හේතුව අදවත් කියන්න තිබුණා නේද? එසේ වූවා නම් උඹ නිවැරදිකාරයා නේද? මගේ හිත මටම කීවෙමි. මා එසේ නොකළ යුතුය. මා සත්‍ය හෙළි කිරීමෙන් ඈට මා ගැන පෙර තිබූ හැඟීම ඇති වුවොත් ඇගේ මේ ලස්සන පවුල් ජීවිතයම විනාශ වනු ඇත. එසේ සිතමින් මා පෙර ඇති වූ හැඟීම යටපත් කරගතිමි. යලි වරදකරුවෙක් මුනෙමි. මා ඇයට වඩා වසරකින් වැඩිමල්ය. මවගේ අසනීප සහ පවුලේ ආර්ථිකය නිසා මාගේ අධ්‍යාපනය සාමාන්‍ය පෙළින් අතරවිනි. ඉන් අනතුරුව මා ජීවිකාව ලෙස තෝරාගත්තේ ත්‍රිවිල් රියදුරු රැකියාවයි. ස්වස්ති හමු වුණේ ඒ කලදීය.
ඇරබූ තැනදීම ප්‍රේමයට සමුදුන්නා නම් මෙහෙම වෙන්නේ නෑයයි මා දිනක් තනිවම සිතුවෙමි. එසේ සිතීමට හේතුව සොස්ති ඈ පේරාදේනිය සරසවි ප්‍රවේශයට සුදුසුකම් ලබා ඇති බවට දිනක් මාහට පැවසීමයි. ඇයට විශ්වවිද්‍යාලයට යාමට උවමනා වූයේ නැත. ඇයට උවමනා වූයේ උසස් පෙළින් පසු මා හා විවාහ වීමයි. නමුත් මා එසේ කරන්නේ කෙසේද? මා ප්‍රාණ සමව ආදරය කරන යුවතිය මා විඳින මේ දුක්ඛන්දට ඇදගන්නේ කෙසේද? ඒ නිසා මම ඇයව අතහැරීමට තීරණය කළෙමි. මම වරදකරුවෙක් වුනේමි. ඉතින් ආදරණීය සුවස්ති, එතරම් වර්ණනා කරන්නේ හන්තානට පෑයූ පුරහඳ මට නොහැකි වූවත් නුඹ බැලුවා නොවේද? හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය දකින්න.